සියලු දෙනාටම තෙරුවන් සරණයි. සම්මා සම්බුද්ධ ශාසනයක් දීර්ඝ කාලීනව පවතින ඒ පවතින තාක් සියලු දෙනාගේම හිත දැක පහදවා ගන්න සද්ධා මාත්‍රයක් ඇති කරගන්න නිවන් මඟ පූර්ණය කරගන්න උපනිස් සම්පත්තිය සකසා දීම පිණිස හැමෝම එකතු වෙලා අනුරාධපුර අරිචින්තාශ්‍රම බෝධි සෙනසුන මූලික කරගනිමින් ප්‍රදාන කරගනිමින් මේ පූජා භූමියේ කළුගලින් නිර්මාණය වෙන සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කරගන්නට යෙදෙනවා. විශේෂයෙන් මේ මහා පින්කම සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙන මූලික අදහසක් විදියට හැමෝටම නිවන් මං පෙත් විවර කරගන්නට ප්‍රසාද හිතක් උපද්දවා ගන්නට ඒ සම්මා සම්බුද්ධ ශාසනයක් ලෝ පවතින තාක්කල් පවතිවා කියන අදහසින් තමයි අපි මේ පින්කම සූදානම් කරන්නේ. අපි මේ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් කළුගලින් නිර්මාණය කරලා අපි නිවන් මඟට කොහොමද අපේ හිත පිහිටවා ගන්නේ කියන එකත් ඒ ප්‍රඥා ගෝචර වෙන්න ඕනේ. කළුගලක් ඕන දෙයකට ඔරොත්තු දෙනා වගේ අපිත් මේ නිවන් මගේදී ඕන දෙයකට ඔරොත්තු දෙන්න ඕනේ. ඒ අවුවට වැස්සට ඕන දෙයකට ඔරොත්තු දෙන මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වගේ අපිත් හිතක් ගොඩනගෙන්න ඕනේ මේ උතුම් සද්ධර්ම රත්නය අහලා ඒ කෙලෙස් ස්වභාවයන්ට හිතපත් නොවි මේ නිවන් මඟ ඉෂ්ට සිද්ධ කරගන්නට ඕනෑම දෙයකට ඔරොත්තු දෙන මානසිකත්වයක් නම් අපි සෑම සියලු දෙනා කෙරෙහි ගොඩනගෙන්න ඕනේ. එවැනි ස්වභාවයට අපේ හිතපත් වෙන්න කියලා ප්‍රාර්ථනා සහිතව අපි මේ ඥාන සම්ප්‍රයුක්ත භාවය යුක්තව මේ පින්කම ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා. ධර්ම චක්‍ර ලාංඡනයේ සහිතව අඩි 5මාරක් උස ඇති සම්බුද්ධ ප්‍රතිමාව පద్මාසනය වජිරාසනය අඩි 3මාරකින් යුක්තයි. ඒ වගේම ඒ තැන්පත් කරන ආලින්දය මහ පොළොවේ ඉඳලා අඩි 1මාරක් විතර උසයි. සම්පූර්ණ මහ පොළොව මට්ටමේ ඉඳලා අඩි 13මාරක් විතර උස නිර්මාණයක් තමයි සිද්ධ වෙන්නේ. මහා ප්‍රතාපවත් ඕන කෙනෙකුට දැක්කහම ප්‍රසාදයේ උපදින විදිහට තමයි මේ මහා නිර්මාණය සිද්ධ වෙන්නේ. අපි මේ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ස්ථානෙම තමයි. මේ තමයි ප්‍රතිමා වහන්සේ තැන්පත් කරන ස්ථානය. ඉදිරියෙන් තියෙන්නේ අරිචින්තාශ්‍රම බෝධි සෙනසුන අනුරාධපුර මේ පූජා භූමිය ඉදිරිපිටමයි අපි මේ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරන්නේ. මේ බෝධීන් වහන්සේගේ හේවණයට තමයි මේ බුද්ධ ප්‍රතිමාව තැන්පත් කරන්නේ. එහෙනම් හැමෝටම මේ මහා පින්කමට අතිථි දී ගන්න අවස්ථාවක් උදා වෙනවා. හුදෙක් මුදල් එකතු කර ගැනීමක්වත් එහෙම ව්‍යාපාරික කටයුත්තක්වත් නැතිව ලෝක සත්‍යයට නිවන් මඟ විවර කරගන්න අතිථි දී ගන්න තමයි මේ මහා පින්කම අපි සංවිධානය කරලා තියෙන්නේ. ඕනෑම කෙනෙකුට දැක බලාගෙන ඒ සතුට උපද්දවා ගන්නට සීල පරිසරයන් ලෝක සත්‍යයට සකස් කර දීමේ බලාපොරොත්තුවෙන් තමයි මේ මහා පින්කම ඉෂ්ට සිද්ධ කරන්නේ. අපි මේ මහා පින්කම ඉෂ්ට සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ ඇසළ මාස 10 වෙනි දින උදෑසන හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ පින්කම ඇසළ මාස 10 වෙනි දිනට යෙදෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. නම කියන්න අවසරයි වහරක අබේරත්න අලංකාර මහා තෙරුන් වහන්සේගේ ජන්මදිනය නිමිති කරගෙන තමයි අපි මේ පින්කම එදිනට සූදානම් කරගෙන තියෙන්නේ.